උතුම් සිතිවිලි ඇති කරගන්න දරුවනේ. උතුම් සිතිවිලි ඇති කරගන්න. මමත් මේකෙන් නිදහස් වෙනවා නම් කියලා. කොයි තරම්නම් කරදර බාධා එක්ක අපේ ජීවිතය ගෙවෙනවද? දූල පුතාලා බලන්න ඔබ දානමය පින්කම් දකිනවා. කටින පින්කම් දකිනවා. සෑවන්දනා දකිනවා. පැවිදි පින්කම් දකිනවා. සමහර කෙනෙකුට ඇති වෙනවා කැමැත්තක්. මටත් මේක කරන්න නැත්තම් කියලා. බලන්න කවදා හරි ඔයාගේ අතින් ওই කටිනයක් වෙනවනේ. හිතපු නිසා. මේ බුද්ධ ශාසනය හිතන්න තහංචි නෑ. හිතන්න හොඳ දේවල්. මේක හැබැයි මෙහෙම හිතන්න ඕන. ඒ අරමුණ කරා අපිට යද්දී මේ අපේ තියෙන අවුල් ටික විසඳා ගනිද්දී අපිට ඕන හොඳ සපෝට් එකක්. බාහිරින් ලොකු ශක්තියක් ඕන. තනියම මේක කරගන්න බෑ. අවන්නේ ඒකට තමයි අපිට සරණක් ඕන. ඒකට තමයි තිසරණය කියලා කියන්නේ. තිසරණය කියලා කියන්නේ තමන්ගේ රාගය දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් රහතන් වහන්සේලාගෙන් ගන්න උදව්ව. ඒකට තමයි සරණ යනවා කියන්නේ. තමන්ගේ තරහ දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් රහතන් වහන්සේලාගෙන් පිහිට ගන්නවා. තමන්ගේ මෝහය දුරු කරන්න, ඉරිසියාව දුරු කරගන්න, අමනකම් දුරු කරගන්න, දුස්සීලකමෙන් ගොඩ එන්න. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ජීවිතය ගැන අහ වරදින් අත් මිදෙනවා. අන්න අංගුලිමාල මහ රහතන් වහන්සේගෙන් සරණ ගත්තා. ධර්මයේ අහ අඩුපාඩු හදා ගන්නවා. අන්න ධර්මයේ සරණ ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පහළ දෙනකොට ඒ මගේ යන්න නිවන් මාර්ගේ විවෘත වෙනවා. අන්න සරණ ගත්තා.